Hello, welcome to my YouTube channel. ඉතින් ඔන්න ඔයාලා අද මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා තියෙන්නේ these and those කියන sentence pattern එක ඉගෙන ගන්න. අපි කලින් වීඩියෝ එකේ කතා කරා that සහ this කියන sentence pattern එක ගැන. ඉතින් මේකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒකේ plural එක these and those. ඉතින් ඔයාලා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා ඊට පස්සේ මේක තව කෙනෙක්ට බලන්න share කරලා ඔයාලට හිතෙන දේ comment එකක් දාගෙන යන්න. ඉතින් අපි බලමු these and those කියලා කියන්නේ මොනවටද කියලා. අපි මොනවටද ඒවා භාවිතා කරන්නේ කියලා. මුලින්ම අපි බලමු these කියන sentence pattern එක ගැන. these කියලා කියන්නේ මේවා එහෙම නැත්නම් මෙයාලා. ඒ කියන්නේ ළඟ තියෙන ගොඩක් දේවල් හරි ගොඩක් අය හරි තමයි අපි මේකෙන් අදහස් කරන්නේ. බලන්න example එක දීලා තියෙනවා these are balls. මේවා බෝල. ඒ කියන්නේ ළඟ තියෙන අපිට අතින් අල්ලන්න පුළුවන් දේවල් සහ අයට තමයි අපි these කියලා කියන්නේ. එක දෙයක් නෙවෙයි ගොඩක්. These are my sisters. මෙයාලා මගේ සහෝදරියෝ. එක්කෙනෙක් නම් අපි කියන්නේ this is my sister. ගොඩක් නම් අපි කියන්නේ these are my sisters. ළඟ තියෙන ගොඩක් දේවල් හරි ගොඩක් අයට හරි තමයි අපි these කියන sentence pattern එක භාවිතා කරන්නේ. ඊගාවට බලන්න those. those කියලා කියන්නේ දුර තියෙන ගොඩක් දේවල් හරි ගොඩක් අයට හරි. ඒ කියන්නේ අපිට ළඟ කියන්නේ අල්ලන්න බැරි අපිට දුරින් පේන දේවල් වලට තමයි අපි those භාවිතා කරන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනි those කියන එකෙන් අපි අදහස් කරන්නේ අපිට අතින් අල්ලන්න බැරි ඒ වගේම ගොඩක් දේවල් වලට. එක දෙයක් නෙවෙයි. අපි that කියන එකෙන් කතා කරා එක දෙයක්. මේක those කියලා කියන්නේ plural. ඒ කියන්නේ ගොඩක් දේවල්. බලන්න දීලා තියෙන example එක those are stars. stars කියලා කියන්නේ තරු. ඒවා අහසේ තමයි තියෙන්නේ. අපිට ඒවා අල්ලන්න බෑ නමුත් පේනවා. එතකොට අපි එක තරුවක් නම් that is a star. හැබැයි අපි මෙතන වෙන්නලා තියෙනවා තරු තුනක්. කියන්නේ තරු ගොඩක්. එතකොට those are stars. ඊගාට බලන්න those are boys. අර පිරිමි ළමයි. those are එයාලා පිරිමි ළමයි. කියන්නේ දුරින් ඉන්නවා පිරිමි ළමයි ටිකක් කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. බලන්න මේ දාලා තියෙන උදාහරණ දිහා worksheets fill in the blanks with these or those. එතකොට බලන්න චූටි ඉතලයකින් තියෙනවා cats ලා. එතකොට අපි භාවිතා කරන්නේ මොකද්ද? these are cats. ඊගාව එකේ තියෙන්නේ දුරින් තමයි ඉන්නේ ඒ බල්ලෝ දෙන්න. එතකොට අපි දාන්නේ මොකද්ද? those are dogs. ඊට පස්සේ බලන්න these are apples. මෙතන අපි ගොඩක් තියෙනකොට හෝ and කියන එක භාවිතා කරන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. ඊගාව එක බලන්න these or those. ළඟ තියෙනවා නම් මොකද්ද? these are caps. ඊගාවට මෙතන ඉන්න මේ ළමයා අත දික් කරගෙන ඉන්නේ ඈතට. එතකොට මොනවාද? those are pins. These are pigs. Those are stars. ඊට පස්සේ these are bags. ඒ විදියට මේ worksheet හොඳට බලන්න. ඔයාලා මෙතන පටලවා ගන්න එපා. these කියන එකයි those කියන එකයි හැමතිස්සෙම මතක තියාගන්න. these කියලා කියන්නේ ළඟ තියෙන ගොඩක් දේවල් වලට. those කියලා කියන්නේ දුර තියෙන ගොඩක් දේවල් වලට. කියන්නේ අතින් අල්ලන්න බැරි ගොඩක් දේවල් වලට. ඉතින් ඔයාලා මේ YouTube channel එක subscribe කරලා නැත්නම් නැවත වතාවක් මතක් කරනවා subscribe කරලා තව කෙනෙක්ට බලන්න share කරන්න. Thank you so much මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම. අපි ඊගාවට ඉක්මනින්ම වීඩියෝ එකක් එක්ක නැවත හමු වෙමු.